නටන්නයි යන්නේ. දේවින්ද ලැජ්ජ නැත මොනසෙ තමුදල පොඩි ළමයින් කතාව ජෝඩු කරන්න හදන්නේ. ඔව් තව Hi guys, welcome to my YouTube channel. ඔයාලා බලන්න ඇති මම මේ කොහෙද යන්නේ කියලා. මේ මම රිහර්සල්ස් ඉවර වෙලා shooting යන ගමන් ඉන්නේ. ටුක් එකේ යන්නේ වෑන් එකට එන්න විදිහක් තිබ්බේ නැති හින්දා. ඉතින් ඔයාලා ආස කරපු ඩ්‍රාමා එකේ vlog එක තමයි මේ. හැබැයි මේ vlog එකේ දවස් කීපයක වීඩියෝස් තියෙනවා. එහෙනම් බලමු. ඔයාලා බලන්නකෝ දැන් මගෙත් එක්ක ඉන්නේ කවුද කියලා. ඔයාලා දන්නවා ඇති මම මේ දැන් මේ ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියලා. මොකද පිරිමි ළමයි ටෙලිග්‍රෑම් එකේ මේ ටික ඔක්කොම ටීවී එකේ ටෙලිකාස්ට් වෙලා ඉවරයි. ඉතින් දැන් මම මේ කියන්න ලෑස්ති වෙන්නේ මේ කියන්න හදන්නේ මම යාර කියනවා අපි දැන් මේ ලෝක යුද්ධයකට යන්න ලෑස්ති වෙන්න කියලා කියලා. ඔයා මට පෙර ආරම්භය ආරම්භ දුන්නා ඊට පස්සේ බලමු ලෝක යුද්ධය වෙන්නේ කොහොමද කියලා. ඒක තමයි මම යාර මේ කියන්න හදන්නේ. මොකද vlog එකට දාන්න ඕන හින්දා. බලමු මෙයා ඒක කොහොමද කියන්නේ කියලා. අපි දැන් ලෝක යුද්ධයකට යන්නේ. ඒක පෙර ආරම්භය මට මේ ආරම්භ දුන්නා. අපි බලමු යෝක යුද්ධය කොහොමද වෙන්නේ කියලා. මම මේ ලෝක යුද්ධය කියලා කියන්නේ මොකද්ද කියලා ඔයාලා බලනවා ඇතිනේ. ඔයාලා දැන්ටමත් දන්නවා මෙයා මේ මට පාරේදී හම්බෙලා කියලා තියෙන මොකද්ද කියලා. මෙයා කියලා මම මේ දැන් ඇවිල්ලා ඉන්නේ මගේ මිනිහගේ හොරා අල්ලන්න. මේ ඉන්නේ අපේ මාලින්ද අය. එයා තමයි අපේ ආර්ට් ඩිරෙක්ටර්. ඉතින් දැන් තුසිත අයියා මට කියනවා මේක මෙහෙම කරන්න කියලා. ඔන්න බලන්න. බුස් ගාලා යන්න කියලා කියන්නේ. බලමු සෙනුරි බුස් ගාලා යන්නේ කොහොමද කියලා. අද බලමු දේවින්ද කොහෙටද ඇවිල්ලා. මේ එහා පැත්තේ ඉන්නේ අපේ සෙකන්ඩ් නුවන් අයියා. ඉතින් අපි එහෙනම් දැන් මෙතන මොකක්ද වෙන්නේ කියලා බලලිමු. Stand by. Silence. Stand by. The towel open. Taking. Cover and move. Yung dapat isen nang dapat isen. Mode. Action. බලාගෙන ඒක ලයින් එක යනවා. ඔන්න ඔහොම තමයි තුසිත අයියා කිව්ව විදියට සෙන්රි බුස් ගාලා ආවේ. හැබැයි එතනින් බුස් ගාලා ගියාට මෙහෙට එනකොට සෙන්රිට හොඳටම හිනා. දැන් අපි ඊළඟ ෂොට් එක ගන්න හදන්නේ. එතන ෆ්‍රේම් එකෙන් අවුට් වුණාට දැන් තුසිත අයියා මම එන විදිහ ගන්න තමයි හදන්නේ. අපි බලමු මේක කොහොමද ගන්න කියලා. ගම් සර්. දැන් මේ තුසිත අයියා කියනවා මෙන්න මෙහෙම තමයි කරන්න ඕනේ කියලා. ඉතින් දැන් මේ අපි කරන්න හදන්නේ රියසල් එක. රියසල් එක කරලා ඊට පස්සේ ටේක් එකට යනවා. Stand by. Ready? Cut. දැක්ක නේද රියර්සල් එක කරන වෙලාවෙත් මෙයාලා දෙන ජෝඩු දාලා හිටපු විදිය. මං එනකොට දෙල්හාර බොරුවට යනවා අර පැත්තට වෙන දෙයක් කියාගෙන. Stand by. Ready? Recording. Action.
බලමුකෝ මෙයාලා මේ මොකද්ද බලන්න කියලා. මමත් ඉතින් දුවන් ගියා මොකද්ද මෙයාලා මේ එබී ගැන බලන්න කියලා. බලන්නකෝ මෙයාලා මොකද්ද මේ වීඩියෝ කරලා තියෙන්නේ කියලා. අනේ නෑ අයියේ මම ඊ ඔක්කොම කරලා මට මිනිසුන් ආකර්ෂණය කර ගැනීමේ ලොකු දක්ෂතාවයක් අයියෝ මට ඔයාලට දෙයක් කියන්නම තිබුණානේ. මගේ මේ vlog එකට ඔක්කොම වීඩියෝස් ටික ගත්තේ අපේ සකුෂ් අයියා. එයා තමයි අපේ මේකප් ඇසිස්ටන්ට්. ඉතින් එයා මට ලොකු සපෝට් එකක් දෙනවා මගේ vlog එක කරගන්න. අපි ගමු. දේවින්ද ලැජ්ජ නැත මොකද තමුසල ඔයාලා මට යන්න කියලා ගියේ කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ කොහෙද ඔයා හිතුවා අපි ඔක්කොම පොඩි ගහගෙන Action! Stand by. Ready? Action! තව මොනවා හරිද? නේ කටපරිසම් කරගන්න හරිද? මේක තිරිමාන්න වලව නෙමෙයි. ඔව් මන් දන්නවා මේක තිරිමාන්න වලව නෙමෙයි කියලා. මේ වෙන දවසක් හරිද? හැබැයි එකම කස්ටියුම් එක මොකද ලොකේෂන් වෙන වෙන දවස් වලට වෙන වෙන තැන් වල ගේන්නේ. ඉතින් අපි කෑලි කෑලි වෙනමම ෂූට් කරන්නේ. ඉතින් එකම ඇඳුමෙන් වෙන තැනක තියෙනකොට ඒ දවස් ෂූට් කරන්නේ වෙන දවසක. ඉතින් මම මේ ඇවිල්ලා ඉන්නේ මගේ තාත්තා අලුතෙන් ගත්ත බලව්වට. බලමු අපි එතන මොනවද වෙන්නේ කියලා. දිල්ලන දාන්නද? මම මේ මිත්තරටි වගේක් කකා ඉන්නේ. මට ඒ දවස් ටිකේ බත් කන්න අනේ මන් දන්නේ බත් කන්න පා වෙලා වගේ හිටියේ. ඒකෙන් හින්දා මම මිත්තරටි වගේක් ගෙන ගත්තා. අනිත් එක මේ මං අසනීපෙන් හිටපු දවස් ටික අර මම වාට සෙකන්ඩ් vlog එකේ කිව්වේ ඔයාලට. ඉතින් මම ආමණ්ඩිටක් කෑලා කිව්වා. අන්න ඒ දවස්වල තමයි මේ vlog එකට වීඩියෝස් ගත්තේ. හැබැයි ඉතින් ඒවා ඒ දවස්වල දාන්න විදිහක් නැහැනේ. ටෙලිකාස්ට් වෙනකන් ඉන්න ඕනනේ. ඉතින් ඒ ටික ටෙලිකාස්ට් වුණාට පස්සේ තමයි මට vlog එකට ඒ වීඩියෝස් ටික ඇඩ් කරන්න පුළුවන් වුණේ. ඉතින් මේ එක එක දවස්වල එක එක කෑලි. මෙතන ඉතින් ඔන්න තාත්තා ඇවිල්ලා ඉන්නවා මාව බලන්න. බලමු මං යන දුකෙන් ඉන්නේ. සෑඩ් ෆේස් එකක් හදාගෙන ඉන්නේ. ඔයාලට මතක ඇති මම හොඳටම ඇඬුවා දේවින්දට හරි මං ඩිවෝස් එක දෙන්නම් කියලා. ඉතින් අන්න ඒකේ සෑඩ් ෆේස් එකෙන් තමයි මම මේ ඉන්නේ. බලමු අපි එහෙනම් ඒ දවසෙත් මොනවද වෙන්නේ කියලා. පොඩ්ඩක් කතා කරන්න ඉන්නේ. නෑ මං ඉන්නේ ඉතින්. අද මොන වෙනස් වෙලා නේද? ඔය ඇඬුවද? නෑ. මං ඇඬුවේ නෑ. නෑ. ඔයා අඬලා තියෙනවා. නෑනේ එහෙම එකක් නෑ. එහෙම එකක් නැත්තම් කමක් නෑ. සුදුතා එමිලා තියෙනවා නම් මට කියන්න. මොකද මම මේ ගමෙන් ගියක් ගත්තේ ඔයාගේ ආරක්ෂාවට. ඇත්ත කියන්නේ මොකක් කරවත් ප්‍රශ්නයක් තියෙනවද? නැහැ කිව්වනේ. අහන්නම එහෙම නෑ. මම කවන්නේ. එවන හම්මත් කල් මොකද? ආවුණාගේ අපි ගිහිල්ලා හරි සර්. එන හාවමාත් අපි යනවා හාමිනේ අපි ගියා හාමුණාගේ අපි ගිහිල්ලා
DSL බලන්න DSL action. එනහම් මත්ය අපි ගියා. හාමිනේ අපි හාමුදුරන්ගේ අපි ගිහලා එන්නම් ඈ. හරි? අකේ අදියා ගන්න හදනවා ඔන්ලයින් එක ගන්න ඕනේ. ඔව් ඩිලේ ගන්න එපා. හැබැයි ඔයගේ බොරු කට කතාව ගම්පුරා කතුරුනවා එහෙම නෙමෙයි නෑ. බොරු කට කතා. බොරු කට කතා කොහෙද? Okay යා. Take right take. සින්දුරු සත්‍ය සාකි. උත්තර නෝරේ මංගලාට ටික ටික රින්ගනවා නේ. ඉස්සරහට එන්නේ මේගොල්ලන්ට දෙන්න තව නැති ඉස්සරහට ගියොත් මේක කරන්නේ කොහොමද මෙයාගේ බ්ලොග් වල වාගේ ආතේ තමයි ගොඩක් තාම ආතල් දුන්නේ රාරේ ඉන්නර කණු දෙකක් මැද්දෙන් ඉදිලා බලන එකෙම කියුට් එකට තියෙනවා මෙහුම් ක්ලාස් යන්නද කල්පනා වෙන්නේ අම්මලා කැප දෙන්න සොට්ටේ. මගේ සම්බයි. මොකද කියන්නේ ICT ක්ලාස් යන්න ඕනලු මෙයාද මේ ගියාම කතාව වෙනස් කරනවා ඔක්කොම බෝඩ් ජොට් එකේ ක්ලාස් එකේ කොල්ල එක්ක පැනලා යනවා ඉක්මන් කරන්න. දුක හිතෙන්නේ දැන් මේ සීන් එකට නේද මේ යන ෂොට් එකක් ගන්න නේද මෙතන කතා වෙනවනේ මොකද කටවුත්තක් කරනවා මේ යන්ති ගාම දෙයම කොල්ල එක්ක ගිහිල්ලා ඔව් තව ඉස්කෝලේ යන වයස Okay යා. Take. Okay පොඩි වෙලාව. Take. Take යා. Stand by. Okay ready stand by ready take. Remote. Na samay na. Remote. Recording action. මීට අවුරුදු 20කට කලින් මේ ඉතින් ඔන්න තව දවසක් දැන් වෙලාව මං හිතන්නේ මේකේ වෙලාව මම නැගිටලා යනකොට 4:45 විතර දැන් මාව ගන්න පිරිමි ළමයි ට්‍රාන්ස්පෝර්ට් එකේ ඇවිල්ලා ඉන්නේ වෑන් එක නිදිමත විකාරේ යනවා ඉතින් මේ තමයි අපේ වෑන් එක ඇතුලේ ඒව ගන්න විදිහක් නැහැ මොකද පාන්දරනේ හැමෝම ටික නිදි මං ඉතින් වෑන් එකෙන් බැස්සට පස්සේ තමයි ඉතින් මගේ මාමණ්ඩි කිව්වා අද ඔයා හරි ලස්සනයි කියලා ඉතින් මම thank you කියලා කිව්වා මෙහෙම තමයි මම ෂූටින් ලොකේෂන් එකට ආවේ අපි එහෙනම් බලමු මොනවාද වෙන්නේ කියලා තව මං කිව්වේ මගේ vlog එක කරගන්න උදව් කරනවා කියලා සකුෂ් අයියා තමයි මේ pink color t-shirt එක අඳගෙන ඉන්නේ. ඉතින් මේ මම පිරිමි ළමයිගේ සෙනුරිගේ character එකට මේකප් කරන වෙලාව ඉතින් ඔහොම තමයි මගේ මේකප් එක සිද්ධ වෙන්නේ. ආලි පේන්නේ නැති මගේ නැන්දම්ම ඉන්නවා පිටිපස්සේ. ඔයාලා බලන්න ඕන මොකද්ද මෙතර වෙන්නේ කියලා දැන්ට මට ඉතින් ඔයාලා දන්නවා තමයි අපි මේ ලස්සන ඩාන්ස් එකක් දැම්මනේ තාත්තා නටන්න කියලා අන්නේ ඩාන්ස් එක හැදුන විදිය තමයි මෙන්න මේක පෙන්වන්නේ අපි බලමු එහෙනම් ඒක කොහොමද අපි කරන්නේ කියලා ඒකටම ඩ්‍රැග්
එළියටයි කියන්නේ බාබන් අර සුදු පුතන් මොනවද කියන්නේ සුදු පුතන් හදන්න කැමතිද මේ ආනත්තේ මාතා අන්න කෙරුවා ඉතින් තමන්ගේ මෙයාව හරියට අල් නටවන්න බැරි මිනිහ ගෑණි කියනවා නෑනේ හරි ගයියා තොයියා පණංගාව ආ ගානනම් මේ ගලයන් ගිහින් හරිද ප්‍රිය රසිකා දියනි මෙන්න අසහාය නර්තන ශිල්පීන් දෙදෙනෙක්ගේ උකුබවා සහ සුදු පුතාගේ රංගනය බලමු හරි මට කියන්න බා දෙයක් වෙන දීතාංගෝ ඔබ මම කාර්යක දෙන්නන්ට යන්න ගෙදරටම ගිහින් දාන්නම් දීතාංගෝ වෙනද දැන් බලන්න ඔබගේ පුතයි මගේ දුවයි එහෙම නටන ඔබ දැකලා තියෙනවද කපල් එකක් හා බල ඒක බල සන්තෝෂනේ අංකෝ හරි ගම් සින්දු සින්දුලා සුදු අම්මියා එන්න මේගොල්ලෝ නටන්නයි යන්නේ කියලා ගමු නේද? නටන්න මට මෙන්න දෙන්න හොඳ යන්නේ සුදාමියා එන්න ඔන්න දෙන්න හොඳ නැටිල්ලක් නටන්නයි යන්නේ මම හදලා කියන්නේ අපි යන්නේ අයියෝ මට බෑ කියන්නේ කිරිස්ටාගෙන් අරන් මට නටලා දෙන්නන්න ඇයි මේ මොකක්ද මට බොම්බේ දිල්ලි ඕනේ ඉලව් නටනෝයි කෝ පෙන්නන්න බෑ නටලා නාම බලන්න තාත්තා ගෙදර යන්න ඕන බා ready standby ready silence take ready මගේ ලයින් එක එන්නේ ගන්න දෙවිද අයියෝ මට බෑ කියලා කිව්වනේ වා කියලා වැරද්ද ගාමු පුළුවන්ද මේ ආනටුවත් මාත් නටනවා අන්නේකනේ එයා නටනවා මගේ ලයින් එක දෙන්න ආ යා නාට standby අපි කරගෙන පොළේ කිව්වනේ මට නටන්න බෑ මාමේ බෑ කියන්නේ පාබන් නටුවන් සුදු පුතා මොකද කියන්නේ සුදු පුතා නටනවාද මෙයා නටනවා නම් ඉතින් මාත් නටනවා යන්නේ නටනවා සුදු පුතාගේ විශිෂ්ට දර්ශනය මංගලවල්ලි ඔව් පුතයි මගේ දුවයි කාලයකට පස්සේ නැටිල්ලක් නටන්නේ හරිද ඒක බලන්නත් බොට ආසාවක් නැද්ද හා සුදු අම්මෝ මෙන්න මේ දෙන්න හොඳ නැටිල්ලක් නටන්න හදන්න එන්න දිල්ලි බොම්බේ යන්න Toya, gaya. Nagaland මේකක් ගහමු හරිද මුන්දට නරිද මට බොම්බේ දිල්ලි බොම්බ යන්න ඕනේ නෑ අද තමල දාලා මට කොහෙවත් යන්න නෑ මට බොම්බේ දිල්ලි බොම්බ යන්න ඕනේ නෑ මම මේක කරන්නේ කැමරාව නැතිකොට ඉතින් ඔය විදිහට තමයි සීන් එකේ මුල් ලයින්ස් ටික අපි ගත්තේ. දැන් තව චුට්ටකින් අපි නටනවා. පේනව නේද? නටන කලින් ප්‍රැක්ටිස් කරන විදිය තීක්ෂණ අයියා. හැබැයි යාට ඒ විදිහට නටන්න විදිහක් නැහැ. මොකද ස්ක්‍රිප්ට් එකේ එයා නටන්නේ නැහැ කියලා තියෙන්නේ. අම්මටත් කතා කරනවා නටන්න එන්න කියලා. අම්ම කියනවා අමාව අදින්න අපි ඒම කරමු කියලා. මොකද මේ ස්ක්‍රිප්ට් එකේ අම්මට නටන්න කියලා නැහැ. එතකොට මට ඔයාලට කියන්න බැරි වුණානේ. අර මුලින්ම මෙතන හිටියේ අපේ ඩිරෙක්ටර් ශිවගුරුනාදන් සර්. අපේ තාත්තා එයාස නටනවා කියලා රූකඩ ඩාන්ස් එකකුත් දානවා. මේම නටමු මෙහෙම නටමු කියලා. ඇත්තටම එදා දවස මාර හැපි එකේ අපි ගත කරේ. මොකද hina වෙනවා ඉවර විල්ලක් නැහැ. එහෙනම් ඉතින් අපි බලමු දැන් අපි නටන්නේ කොහොමද කියලාත්. කොහොනේ තාම නැහැනේ අපි නටන එක. එහෙනම් බලමු.
වීඩියෝ කරන්නේ තාත්තේ යා මගේ මිනිහෙක් මේ අර මේ පනානේ තියෙනවා. වීඩියෝ කරන්නේ ඔය YouTube වල ගියාම ගලපම් රට්ටු මොනවද කියන්නේ එපාර තාත්තා අහනවා සකුෂායකින් වීඩියෝ කරනවද කියලා. තාත්තා කියනවා දැන් ඕක රට්ට දැක්කොත් මොනවද කියන්නේ අනේ කියලා. පස්සේ මං කිව්වා මගේ vlog එකෙන් තමයි මේ ටික දාන්නේ. බලන්න තාත්තා මගෙත් එක්ක කොච්චර ආදරෙන් ඉන්නවද කියලා. ඉතින් අපි දෙන්න කතාවට රණ්ඩු වුණාට දෙන්න විතරක් නෙමෙයි අපි කතාව ඇතුළේ රණ්ඩු වුණාට අපේ හැමෝම ඔන්න ওই විදිහට තමයි ෂූටින් කරනකොට යාළුවෝ වගේ ආතලක ඉන්නේ. ඉතින් ඔන්න මේ විදිහට තමයි මගේ පිරිමි ළමයි vlog එක ඉවර වෙන්නේ. ඔයාලා මගේ තව වීඩියෝස් බලන්න මම subscribe කරලා තියාගන්න. මට comment කරන්න, like කරන්න, thumbs up කරන්න එපා. Bye bye. Love you. බිඳුව මැනිකක් වෙන්නේ නෑ නිල් මැනික ගිය කියන්නේ නෑ